වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ අපි නෝර්ත් වේල්ස් වල රෝඩ් ට්‍රිප් එකක් ගියා. ඉතින් දවස් 4ක්. ඉතින් මේ ගමන පුරාම අපි ලස්සන ඩෙස්ටිනේෂන් ගොඩාක් කවර් කරා. ඔයගොල්ලෝ නෝර්ත් වේල්ස් යන ප්ලෑන් කරනවා නම් අපේ vlog එක බලන්න. අපි තෝරගත්ත ලස්සන ප්ලේසස් කිහිපයක් මේ ගමන පුරාවටම ඔයගොල්ලොත් එක්ක අපි ෂෙයා කරගන්නවා. ඉතින් මේ ජර්නි එක ඇත්තටම අන්ෆර්ගටබල් කියලා කියනවා නම් හරි ගොඩාක් ලස්සන මතක තියා ඒ තරම්. ඉතින් මේ ටීම් එකේ හිටියා non stop nursery rhymes කියන චූටි බබාලා සෙට් එකක්. ඒ වගේම ඒගොල්ලොත් එක ගමනක් යද්දි හරිම ෆන්. ඉතින් ෆන් මොමන්ට්ස් ගොඩක් තියෙනවා. මොකද මම එහෙම කියලා කියන්නේ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙද්දි අඬනවා. ඒ වගේම I need a pee කියලා අපිට ඉතින් මේ රෝඩ් ට්‍රිප් එක යද්දි සමහර ස්ටොප් සමහර තැන්වල නවත්තන්න වුණා. හදිස්සියෙන්ම බඩිකිනී කිව්වම ස්නැක් බ්‍රේක්ස් ගන්න ඕනේ. ඉතින් ඒ වගේම මට ෆොටෝ ගන්න බෑ මට ඇති. එහෙම කියද්දි ෆොටෝ ගන්න එක නවත්තන්න ඕනේ. ඒ වගේම මට තව ටිකක් මෙතන ඉන්න ඕනේ කියලා කියද්දි තව ටිකක් එතන ඉන්න ඕනේ. මෙන්න මේ හැම දේවල් එක්කම අපිට තිබ්බා so many funny moments. ඇත්තටම මම ඒකට හරිම සතුටුයි. අපි ගොඩාක් ඒකෙන් විනෝද වුණා. ඉතින් මේ දේවල් එක්ක මේ ටීම් එක අපි ගොඩාක් එන්ජොයි කරා මේ ගමන. ඉතින් තව දෙයක් තමයි අපි යද්දි ඔයගොල්ලෝ දන්නනේ රෝඩ් ට්‍රිප් එකක් යද්දි ඔයගොල්ලෝ ආස සින්දුවක් ඒකේ ෆුල් වොලියුම් දාලා සින්දුවක් කියාගෙන වාහන දෙක රේස් එකේ යන්න. ඉතින් අපි හයියෙන් සින්දු කියනවා. අරගොල්ලොත් අනිත් වාහනේ අයත් අපිත් එක්ක හයියෙන් සින්දු කියනවා. ඉතින් මාර ගොඩාක් ලස්සන මතක තියෙනවා. ඉතින් ඒ හින්දා අපිත් අපේ ප්ලේලිස්ට් එකේ තිබ්බ අපි ආසම සින්දු ෆුල් වොලියුම් දාලා සින් කරා. ඉතින් හරි ලස්සන මතක තියෙනවා. ඒවා මේකේ මම එකතු කරලා තියෙනවාද කියන එක මට ෂුවර් නැහැ. මොකද සමහර ඒවා එකතු කරන්න බැහැ අපි කියන දේවල්. ඒවා ඉතින් හරි සමහර දේවල්. ඉතින් මේ වගේ ගමනක් යද්දි අපිට අන්තිමට එකතු වෙන්නේ අපි ඇත්තටම සතුටු වෙන ලස්සන මතක. ඉතින් මේ රෝඩ් ට්‍රිප් එක ගැන කතා කරනවා නම් ඇත්තටම mountains ගොඩාක් තියෙනවා. ඒ වගේම lakes තියෙනවා, beach තියෙනවා. ඉතින් sceneries ගොඩාක් එතන enjoy කරන්න පුළුවන්. ඉතින් ඒ නිසාම ගොඩාක් මාර ලස්සන north wales කියලා කියන්නේ එංගලන්තේ ඉන්නවා නම් යන්න ඕන ලස්සන පළාතක්. ඉතින් තවත් ඉස්සරහට කතා කරමු. මම කැමති අපේ ට්‍රිප් එකේ ගියේ කවුද කියලා බලන්න. කියන්නේ අපි ට්‍රිප් එකේ ගියේ අපි ගොඩක් වෙලාවට අපි රෝඩ් ට්‍රිප් එක යද්දි යන්නේ ඉෂාබි දසුන් අයියා. එතකොට ඒගොල්ලන්ගේ ෆැමිලි එකේ ඉන්නවා චූටි බබා අපේ එමීලියා ප්‍රින්සස් මේගොල්ලෝ සහ අපිත් එක්ක එකතු වුණා තවත් අපේ යාළුවෝ කට්ටියක්. මේගොල්ලොත් එක තමයි අපි ගියේ. ඉතින් මම කිව්වා වගේ අපි ගමනක් යද්දි ගමන ප්ලෑන් කරන්න කෙනෙක් ඉන්නවා. ඒ වගේම හැම වෙලේම කෑම කන කෙනෙක් ඉන්නවා. හැම වෙලේම බඩගිනි වෙන කෙනෙක් ඉන්නවා. ඒ මම. ඉතින් හැම වෙලේම බඩගිනි වෙන කෙනෙක් ඉන්නවා. හැම වෙලේම ෆොටෝස් ගන්න, හැම වෙලේම වීඩියෝස් කරන, ඒ වගේම මෙලොවම දෙයක් දන්නේ නැතුව ඔහේ යන කෙනෙක් ඉන්නවා. ඒ වගේම ගමන ප්ලෑන් කරලා ලස්සන ප්ලේසස් හොයලා මෙහෙම යන් කියලා කෙනෙක් ඉන්නවා. ඉතින් මේ දේවල් මෙහෙම කරන්න පුළුවන් කවුරු හරි කෙනෙක් කිව්වම අපි හරි එහෙම කරමු කියලා කියන්නේ ඒක පිළිගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා නම් ඒ ගමන හරි ලස්සනයි. ඉතින් මේ ට්‍රිප් එකේ කිසිම රෂ් එකක් නැතුව කිසිම ස්ට්‍රික්ට් ප්ලෑන්ස් තිබ්බේ නැහැ. හැමෝටම එක්කම එකතු වෙලා just moving forward මොනවද අපි කියන්නේ මෙතන නවත්තමු මෙතන අපි සින්දුවක් කියමු පොඩ්ඩක් එමු කියලා කිව්වහම අන්න ඒ වගේ ටීම් එකක් තමයි අපි හිටියේ. හරි ක්‍රේසි ටීම් එකක්. ඕන දෙයක් අපි නවත්තලා සින්දුව කිව්වා. ඉතින් ගොඩාක් ෆන් එකක් ගත්තා ඇත්තටම. ඉතින් ගොඩක් වෙලාවට අපි අහලා තියෙන්නේ sometimes destination is beautiful but the journey with the right people becomes the best memory. ඉතින් අන්න ඒ වගේ තමයි North Wales කියන්නේ. හැබැයි මේ ගමන යද්දි අපිට ගොඩාක් මිස්සුණු යාළුවෝ කිහිප දෙනෙක් හිටියා. අපි last time ස්කොට්ලන්ඩ් යද්දි අපිත් එක්ක එකතු වුණු යාළුවෝ ඒ වගේම ගොඩාක් ෆන් එකක් ගන්න පුළුවන් යාළුවෝ ඒගොල්ලන් ගොඩක් මිස් වුණා. ඉතින් ඒගොල්ලන්වත් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් මම වීඩියෝ එකේ මතක් කරන්නම් අපි ගිය places මොනවද කියලා. ඉතින් first time අපේ channel එක බලන කෙනෙක් නම් අපිව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් රැඳිලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි දැන් මේ අපි ඔයගොල්ලන්ට පෙන්නන්නේ අපි දෙවෙනි දවසේ කොහෙද ගියේ කියලා. ඉතින් මේ colourful buildings දකිද්දී
මොන වගේ රටක්ද ඔයගලට මතක් වෙන්නේ? ඉතින් නෝර්ත් වේල්ස් වල තියෙන ඉතාලියන් ස්ටයිල් විලේජ් එකක් තමයි අපි බලන්න දෙවෙනි දවසේ තෝරගත්තේ. ඉතින් මම දෙවෙනි දවසේ විස්තර කියන්න කලින් අපි පළවෙනි දවසේ ගිය ලොකේෂන් එකේ නම පොඩ්ඩක් මතක් කරන්නම්. අපි පළවෙනි දවසේ ගියේ තෝරගත්තේ බීච් එකක්. ඉතින් ලයිට් හවුස් එකක් තියෙනවා එතන, සවුත් ස්ටැක් ලයිට් හවුස්. ඉතින් ෆස්ට් ඩේ එකේ අපි එතනට ගියාම අපි කාලෙකින් තමයි බීච් එක දැක්කේ, මුහුද දැක්කේ. හරි ලස්සනයි. ඉතින් ඒ හැම දෙයක්මත් එක්ක අපි හරීම සතුටු වුණා. හරි ලස්සන තැනක් නේද අපි තෝරගත්තේ ඉස්සෙල්ලාම බලන්න කියලා. ඉතින් ඒ ලයිට් හවුස් එකත් එක්ක තියද්දි ඒ වටපිට සුන්දරත්වයේ පීස්ෆුල් වයිබ් එකක් තියෙන. It's such a beautiful place with amazing view. ඒ වගේම ෆොටෝස් වල පුදුම ලස්සනක් තියෙන ෆොටෝස් ගත්තාම පර්ෆෙක්ට් ස්පොට් එකක්. ඉතින් ෆොටෝස් ගන්න අපි ගොඩක් එතනත් එන්ජොයි කරා ෆස්ට් ඩේ එකේ. ඉතින් ෆස්ට් ඩේ එකේ අපි එතන විතරයි තෝරගත්තේ. එතනින් පස්සේ අපි ගියා අපි නවතින දැනට. අපි ගොඩාක් යද්දි බ්‍රේක් ගත්තා. ගොඩාක් යද්දි ලස්සන පාරකින් තමයි අපි ගියේ. ඉතින් ඒවත් එක්ක ගොඩාක් වීඩියෝ කරේ නෑ. ගොඩක් වීඩියෝ කරන්න මතක නැහැ. මොකද අපි ගොඩක් අපේ කයිවාරු වැඩි, කතා වැඩි. ඒ නිසා අපිට අමතක වෙනවා. මට අමතක වෙන විශේෂයෙන්ම මම වීඩියෝ කරන්න ඕනි කියන එක. ඉතින් දෙවෙනි දවස ගැන අපි කතා කරොත් දෙවෙනි දවසේ අපි තෝරගත්තේ මේ ලොකේෂන් එක. අපි යාළුවෝ ගොඩාක් අපි කට්ටිය ගෲප් එක මේ එකට හිටියට ගොඩක් වෙලාවට එකෙක්කෙනා එක තැන්වල එක විදිය මේ ෆොටෝ ලොකේෂන් වල එක ෂූට් කරනවා. ඉතින් හරි ලස්සන තැනක්. ඉතින් දෙවෙනි දවසේ තෝරගත්තේ මේ විලේජ් එක. 20 pound වගේ ටිකට් එකක් අරගෙන අපි අතලට යනවා. ඉතින් අපිට එතනදී ෆ්‍රී ටිකට් 5ක් හම්බුණා. ඒකත් මේ ගමන යද්දි අපිට හිතා ගන්න බැරි දෙයක්. කට්ටියගේ එක ගෲප් එකක් හිටියා. ඒගොල්ලන්ගේ මයින්ඩ් එක චේන්ජ් වුණා. අපි යන්නේ නැහැ කියලා. ඔයගොල්ලන් ටිකට් ටික ඕනද කියලා අපිට ටිකට්ස් ටික දුන්නා. ඉතින් ඒක අපිට හිතා ගන්න බෑ. අපි සර්ප්‍රයිස් වුණා ඒ වගේ එතනදී. ඉතින් ඒක මට මේකේ පොඩ්ඩක් මතක් කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඔන්න මේ වගේ ලස්සන කලර්ෆුල් බිල්ඩින්ග්ස් තියෙන, ඒ වගේම ඉතාලියන් ෆුඩ්ස් තියෙන, අයිස්ක්‍රීම් තියෙන, ඒ වගේම ටිකක් වෙලා පැය ගානක් ඉන්න පුළුවන්. මාර ලස්සන ඇට්මොස්ෆියර් එකක් තමයි හැම තැනම තියෙන්නේ. ඉතින් එක පැත්තක් සුදුයි නිලුයි හරි වෙනස්. ඉතින් ඒක හරි ලස්සට මේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අර අපිට තේරෙන්න විදිහට මට නම් තේරුනේ අපි වෙන රටකට ට්‍රැවල් කරා වගේ. ඒ වගේ පොඩි නෙමෙයි, ඒ වගේ දැනෙනවා එතන. ඉතින් අපි එක විදිහේ ෂූට්ස් අපි කොහෙද ආවේ ශාබි? ඉතින් හැමෝම ෆොටෝස් ගත්තා. ගොඩාක් විනෝද වුණා. දෙවෙනි දවස මේ ලොකේෂන් එක නෝර්ත් වේල්ස් ආවොත් දවසක් අර අපි තෝරගන්නේ සමහර දවස් තියෙන ටිකක්. අපි දැන් පළවෙනි දවසේ ලන්ඩන් ඉඳන් තමයි අපි මේ රෝඩ් ට්‍රිප් එක පටන් ගත්තේ. ඉතින් රිලැක්ස් වෙන්න දවස් දෙවෙනි දවසේ ටිකක් නිදහසේ ඉන්න තමයි අපි මේ ලොකේෂන් එක තෝරගත්තේ. මෙතන පැය 5ක් හරි හිටියා. ගොඩාක් දේවල් කතා ගොඩාක් හිමින් එක තැනක නතර වෙනවා. ටිකක් කතා කරනවා, කියවනවා, ෆොටෝස් ගන්නවා. ඉතින් ගෲප් එකක් ලොකුයිනේ. ඉතින් චූටි බබාලත් හිටියානේ. ඒගොල්ලන්ට මම අර කිව්වා වගේ එක බ්‍රේක් ඕන. ඒ හැමදේමත් එක්ක හරිම සුන්දර මතක ගොඩාක් තියෙනවා දෙවෙනි දවසේ. පෝට් මේරියන් කියලා කියන්නේ නෝර්ත් වේල්ස් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම විසිට් කරන්න ඕන. මිස් කරන්න නැතුව. තරම් ලස්සන ෆේමස් ලොකේෂන් එකක්. ඉතාලියන් ස්ටයිල් එකේ ආකිටෙක්චර් එකක් තියෙන, කලර්ෆුල් බිල්ඩින්ග්ස් තියෙන, මම කිව්වා වගේ තියෙන බියුටිෆුල් ගාඩන්ස්, ලස්සන views. ඒ හැමදේමත් එක්ක ඇත්තටම හරිම පීස්ෆුල් අර වෙන රටකට ගියා කියන හැඟීම දැනෙන සුන්දර තැනක්. ඉතින් නෝර්ත් වේල්ස් යනවා මේ ලොකේෂන් එක මිස් නොකර යන්න කියලා මම ඔයගලන්ට ආදරෙන් මතක් කරනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි මොනවද කරන්න කියලා බලන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔන්න ආදරෙන් ආයෙත් මතක් කරනවා. ඉතින් ලොං ඩ්‍රයිව් එකක් යද්දී ඒ යන පාරවල් වල තියෙන සීනරීස් අපිට ඒ ගමනේ අමුතු ජොලියක්, අමුතු මොකද්දෝ එකක් එකතු කරනවා. ඉතින් ඒ වගේ ලස්සන පාරවල් හොයාගන්නේ එක කැරක්ටර්ස් ඉන්නවානේ. දැන් මේ ට්‍රිප් එකේ යද්දී ටීම් එකේ ඒ කැරක්ටර් එක තමයි ලස්සන පාරවල් හොයාගන්න එක තමයි දසුන් අය. ඉතින් මේ ක්‍රෙඩිට් එක යාට දෙනවා මම.
ඉතින් ඔහොම ඒක හරි ඉන්ට්‍රෙස්ටිං. එයා කියන නංගි මේ මල්ලි මේ පාරේ මේක හරි ලස්සනයි බලන්නකෝ පොඩ්ඩක් මැප් එක මාරු කරලා එහෙම කියලා අදහස් දෙනවා. ඉතින් ඔන්න අපි ආසයි නේද අපි දකින්න යන ෆිල්ම්ස් වල අපි හිතන්නේ මෙහෙම තිබ්බොත් හොඳයි කියලා. ඒ කියන්නේ ලොන්ග් ඩ්‍රයිව් එකක් යනවා අපි යාළුවොත් එක්ක සන්සෙට් එක තියෙනවා. එතකොට අහසේ පාර ටික ටික වෙනස් වෙනවා. ඒ වගේම දකින්න වටපිටාව හරිම ස්ලෝ. ඒ වගේමත් එක්ක ඒ කම්බිනේෂන් එක මේ මාරයි කියලා හිතෙන්නේ. ඒක මාර වයිබ් එකක්. ඒ කම්බිනේෂන් එක truly the perfect combination කියලා කියන්නේ. වගේ ඇත්තටම එහෙම ඩ්‍රයිව් කරගෙන යද්දී ඒකට එකතු වෙන තව ගොඩාක් දේවල් තියෙනවා. රස කතා හයියෙන් හිනා වෙනවා. ඒ වගේම අපේ ගොඩාක් අර අපිට ස්ලෝ ඩවුන් වෙන්නත් පුළුවන් ඒත් එක්කම. ඉතින් අපි අපේ හැමෝගෙම ස්ටෝරි ෂෙයා කරගන්නවා. අපි අපිට වෙච්ච කතා කියනවා හැමදේමත් එක්ක ඒ වටපිටාව ඒ මූමන්ට් එක හරි විශේෂයි. හැම ඒ කියන්නේ ලස්සනට ඉර බැහැගෙන යනවා. ඒත් එක්කම අපි රස කතා කියනවා. ඉතින් මේ දේවල් තමයි අර මැජිකල් මූමන්ට්ස් මේ ගමනේ තිබ්බ. ඉතින් අපි අපේ දෙවනි දවස අපේ ඇකොමඩේෂන් එකට ඇවිත් නතර වෙලා තුන්වෙනි දවසේ හයික් එකක් යන්න පටන් අරන් ඉන්නේ. ඉතින් ටිකක් එන්ජොයි කරන අපිත් එක්ක මේ තුන්වෙනි දවසේ අපි තෝරගත්තේ හයික් එකක් දියලක් බලන්න යන්න. ඉතින් ගොඩාක් ෆනි මූමන්ට්ස් ගොඩක් තියෙනවා. ඒකෙත් අපිට වෙච්ච දේවල් හැපි මූමන්ට්ස් අපි ගොඩාක් අපිට වෙච්ච දේවල් නම් මේ වීඩියෝ එකේ ගොඩාක් දේවල් මට කතා කරන්න බෑ. මම කියන්නෙත් නෑ. මොකද සමහර දේවල් මතක අපිත් එක්කම තියෙද්දි රසවත් කියන මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා ඉතින් එකතු වෙලා ඉන්න. ඒ වගේම vlog එකට ආයෙත් අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අපි subscribe කරන්න. මේ වගේ ලස්සන මතක ඔයගොල්ලන්ට බලන්න. අපි කැමති ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න නම් අපි subscribe කරන්න කියලා ආයෙත් ආදරෙන් ඔන්නම මතක් කරනවා හැමෝටම. ඔන්න කාලෙකින් තමයි හයික් එකක් යන්නේ යාළුවොත් එක්ක. ඉතින් පොඩි අයත් එක්ක. ඉතින් ඒක ටිකක් චැලෙන්ජින්. මොකද ඒගොල්ලෝ ගොඩක් බ්‍රේක් ගන්නවා. අමාරුයි. තව ගොඩක් දුර යන්න තියෙනවද? ඇති කියනවා. ඒ වගේ ඒක චැලෙන්ජින්. හැබැයි හරි ලස්සන මතක එකතු වුණා. ඉතින් අපි යාළු ගෲප් එකක් නේ චිල් එකේ ගොඩක් වෙලාවට මේගොල්ලන් එන්කරේජ් කරනවා. ඉතින් ඒගොල්ලෝ අපි ඊතකොට එන්කරේජ් කරලා අපිව ඇදගෙන යනවා, දුවනවා මේ දේවල් එක්ක. මේ ගමන හරි ලේසියි. මොකද මේ වෝකින් මේ ඊසි හයික් එකක් තියෙන ඕනම කෙනෙක්ට ඕනම ඒජ් ගෲප් එකකට යන්න පුළුවන් විදිහට හරි පැහැදිලි පාරක් තියෙනවා යන්න. ඉතින් ඒ නිසා ෆැමිලි ටයිම් එකකට ඒ වගේම අපි වගේ යාළුවෝ ගෲප් එකකට චිල් එකේ කයියක් දාගෙන තැනක නතර වෙලා මොනවා හරි කීව ඉඳලා යන්න හොඳ අපි තෝරගත්ත හොඳ ලොකේෂන් එකක් තමයි ඇබර් ෆෝල් කියලා කියන්නේ. ඒ වගේම ඇබර් ෆෝල් එක ගොඩාක් ලස්සනයි. ඒකම ගොඩක් වෙලා කතා කර හිටියා. කෑම කෑවා, ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. ලස්සන මතක ගොඩාක් එකතු කරගත්තා. අපි වැටුණා. ඒ වගේ දේවල් එක්ක මේ ඇබර් ෆෝල් කියලා කියන්නේ අපේ තුන්වෙනි දවසේ අපි ගත කරපු එක ලොකේෂන් එකක්. ඉතින් මෙතන මතක් කරන දෙයක් තියෙනවා. ඇබර් ෆෝල් එකේ කලින් ඒ පාකින් ගැන කතා කරනවා නම් පාකින් වලට ගෙවන්න පුළුවන් කොයින්ස් වලින් විතරයි. ඉතින් අපි ගාව කොයින්ස් තිබ්බ නැහැ. ඉතින් යන කෙනෙක් නම් කොයින්ස් අරගෙන යන්න. ඒ වගේම මේ එන්වයරන්මන්ට් එක හරීම නිදහසක් එන ඒ වගේම රීෆ්‍රෙෂින් වයිබ් එකක් ලැබෙන හරි සුන්දර කම් නේචර් එකක් තිබ්බ තරනේචර් වයිබ් එකක් අපිට එකතු වෙනවා. ඉතින් මේවත් එක්ක අපි ටිකක් අපිට මේ සම්පූර්ණ ගමනට පැය 4ක් වගේ ගියා. මොකද අපි ටිකක් හිමීට ගියේ අපේ ගෲප් එකක් හිටියනේ. ඉතින් ඒ නිසා හැමෝටම කන්වීනියන්ට් විදියට හැමෝමත් එකට ගියපු නිසා පැය 4ක් වගේ ගියා. මම හිතන්නේ මේක ඒ වගේ ටයිම් එකක් යන්නේ සාමාන්‍යයෙන් ටිකක් ඉක්මනට යන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් පරිසරයත් එක්ක එන්ජොයි කරලා එහෙම මේ ගමන ගිය නිසා ඒ වගේ ටයිම් එකක් අපිට ගියා. ඉතින් අපි තුන්වෙනි ලොකේෂන් එක තුන්වෙනි දවසේ අපි හවස තෝරගත්තේ ට්‍රෑම් රයිඩ් එකක්. ඉතින් ඒකත් ලස්සනයි. ලස්සන සිටි එක පැත්තකින් බීච් එක පේනවා. ඉතින් ඒ ලොකේෂන් එක තමයි මේගොල්ලන්ට දැන් බලන්න පුළුවන්. ඉතින් ඒකෙත් ට්‍රෑම් රයිඩ් එකට 10 පවුන්ඩ් ගත්තා එක්කෙනෙක්ගෙන්. ඉතින් අපි ඒකත් එක්ස්පීරියන්ස් එකක් අපිට තිබ්බේ නැති නිසා අපිට එක්ස්පීරියන්ස් එකක්. ඒ නිසා අපි ලොකේෂන් එක තෝරගත්තා.
ඉතින් දවස් 4ක් නෝර්ත් වේල්ස් වල අපි ගොඩක් ප්ලේසස් බැලුවා. හැබැයි අපි ලිමිට් කරලා අපිට පුළුවන් පහසු විදිහට තමයි මේ ගමන ඇරේන්ජ් කරගත්තේ. ඉතින් අපි ගොඩක් දැන් එක්ස්ප්ලෝර් කරා කියන්න අමාරුයි. හැබැයි අපි තෝරගත්ත ප්ලේසස් ඔක්කොම අපි බැලුවා. නෝර්ත් වේල්ස් කියලා කියන්නේ බීච් තියෙනවා, ඒ වගේම හයික් තියෙනවා, ඒ වගේම වෝටර්ෆෝල් බලන්න පුළුවන්. ඒ හැමදේමත් එක්ක හරිම ලස්සන සුන්දර ගමනක්. ඉතින් නෝර්ත් වේල්ස් යන තෝරගන්න රෝඩ් ට්‍රිප් එකක් යනවා නම් මම ඒක රෙකමන්ඩ් කරනවා. ඒ තරම් ලස්සනයි. ඉතින් අපි අපේ අන්තිම දවසට ඇවිත් ඉන්නේ. ඉතින් අන්තිම දවස කියලා කියන්නේ අපි හැමෝටම ටිකක් ෆීල් වෙන විදිහ ටිකක් ඩිෆරන්ට්. මොකද අපේ ඇඟ ටිකක් ටයර්ඩ්. ඒ වගේම අපි ලොන්ග් ඩ්‍රයිව් එකක් ගියේ. අපි හයික් කළා, ඇවිත්තා. ලස්සන ගම්මාන බැලුවා. මේ හැමදේමත් එක්ක ඒක ඇත්තටම දැනෙන විදිහ ටිකක් වෙනස්. ඉතින් ඒවත් එක්ක ටිකක් දුකයි. මොකද යාළුවෝ කට්ටිය මෙහෙම එකතු වෙලා මේ වගේ ගමනක් ගිහිල්ලා ආයෙත් සමහර වෙලාවට අපි ආයෙත් මේ වගේ ගමනක් යන්නේ ඊළඟ සමයකට වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝටම ටිකක් දුකයි. ඉතින් මේ දවස් 4 පුරාවටම අපි ගොඩාක් ලස්සන මතක මෙමරිස් එකතු කරගත්තා. ඉතින් ගොඩාක් ලස්සන view point බලන්න ගියා. ඒ වගේම ලස්සන ගම්මාන දැක්කා. long drive එකක් නිසා අපි ගොඩක් වෙලාවට sunset එකත් එක්ක නිදහස් පාරක අර ලංකාවේ ලස්සන music සින්දු රස විඳමින් අපේ stories කතා කරමින් අපි ලස්සන ගමනක් ගියා. ඒ වගේම funny moments ගොඩාක් තියෙනවා. අපි නතර වෙලා ඉන්න තැන නතර වෙලා එක ශ්‍රී ලංකන් ෆුඩ්ස් හදාගෙන කෑවා. ශ්‍රී ලංකන් හොපර්ස් හැදුවා, නූඩල්ස් හැදුවා, රයිස් ඇන්ඩ් කරි හැදුවා. මේ හැමදේමත් එක්ක අපේ රස කතා ගොඩාක් තියෙනවා. ඉතින් එක සූපවේදියෝ හිටියා මේ ගමන යද්දී. එක කෑම හදන, බෙට්ටි හදන කෙනෙක් හිටියා. ඒ වගේම රැට කෑම හදන කෙනෙක් හිටියා. මේ ජර්නි එක අන්ෆර්ගටබල් කියලා කියන්න මේ දේවල් හොඳටම ඇති. ඉතින් අන්තිම දවසේ යද්දී හැමෝගෙම එනර්ජි ටිකක් අඩු වෙලා. ඒ නිසා අපි තෝරගත්තේ ප්ලේස් එකක් තෝරගෙන ලේක් එකක නතර වෙලා හොඳට නාලා වතුර සෙල්ලම් කරලා ගොඩක් වෙලා ඉඳලා ආයෙත් ලන්ඩන් යන්න තමයි අපි තෝරගත්තේ. ඉතින් අපි වගේම ඔයගොල්ලොත් මේ ජර්නි එක මේ දවස් 4 එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ හැමදේම මතක අරගෙන අපි ආයෙත් ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් it's time to head back to home. හැබැයි අපි tired. නමුත් අපි හරිම සතුටින් ටිකක් දුකින් තමයි මේ යාළුවෝ එකතු වෙලා විසිරීලා යන්නේ. ඉතින් until our next adventure මං හිතනවා ඔයගොල්ලොත් අපි වගේම මේ ගමන enjoy කරන්න ඇති කියලා. ඉතින් ආයෙත් ඉක්මනට හම්බෙමු. අපිව subscribe කරලා තියාගන්න. අපි ආයෙත් කොහෙද යන්නේ? අපි මොන වගේ road trip ද යන්නේ කියලා බලන්න කැමතිනම් UK වල අපි ටිකක් අපිට ෆ්‍රී ටයිම් එකක් හම්බුනහම යාළුවොත් එකතු වෙලා පොඩ්ඩක් ඇවිදින්න යනවා. ඉතින් මේ දේවල් අපේ මතකයක් විදිහට සහ තව කෙනෙක්ට බලන්න අපි ෂෙයා කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලට කැමති නම් අපේ වීඩියෝ එකට කැමති නම් ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. එහෙනම් ඉක්මනට හම්බෙමු. පරිස්සමින් ඉන්න.